ඇත්තටම මේ ගෙවෙන දවස්වල මට පුද්ගලිකව දැනෙන දෙයක් තමයි ගොඩාක් මිනිස්සු ගැහැණු ළමයි ප්‍රශ්න එක්ක කතා කරන්න එනවා. සමහරවිට ඇවිල්ලා හම්බ වෙනවා, සමහරවිට දුරකථනයෙන් ගොඩාක් අයගේ ප්‍රශ්න. ඒකට මට මේ ප්‍රශ්න වලට සවන් දෙද්දී දැනෙච්ච පුංචි කාරණයක් තමයි අපි ගොඩක් දෙනෙක් ජීවිතේ මේ වගේ ප්‍රශ්නයක් කතා කරන්න ඕනේ, ජීවිතේ තව කෙනෙකුගේ සහාය ගන්න ඕනේ කියලා දැනিলা එන්නේ ඇත්තට මේ ප්‍රශ්නේ යන්න පුළුවන් උපරිමයටම ගියාට පස්සේ ඒක උඩුදුවලා අන්තිම මොහොතේ තමයි එන්නේ. අනේ සිස්ටම් මොන හරි මේකට කරන්නකො කියාගෙන එන්නේ. එහෙම එන එකේ වරදක් නැහැ. නමුත් මම කියන්නේ අපි උත්සාහ කරමු අපේ ජීවිතවල මොකක් හරි යම් වෙනසක් වෙනකොට ඒක හඳුනගන්න. ඒක හරි වැදගත්. මොකද දැන් අපි හිතමුකෝ අපේ ශරීරයේ හරි ගොඩාක් ලෙඩ එකපාර අපිට වෙන්නේ නැහැ. අපිට එක එක රෝග ලක්ෂණ පේනවා, අපිට යම් අමාරුකම් දැනෙනවා. අපි ඒ පුංචි මොහොතවල වල වෛද්‍යවරයෙකුගේ ප්‍රතිකාර ගත්තොත් වෛද්‍යවරයාට තේරෙනවා මේම ලක්ෂණයක් එන්නේ මේ වගේ ලෙඩකට වෙන්න ඇති. ඒකට එයා ඒ විදිහට අපිට අවශ්‍ය ප්‍රතිකාර කරනකොට අපිට සුව වෙලා ජීවත් වෙන්න පුළුවන්. ශරීරය වගේම තමයි අපේ මනසත්. ඒ මනසත් අපි නිරෝගීව තියාගන්න එක, සුවදායකව තියාගන්න එක හරි වැදගත්. අපේ මනසත් තුවාල වෙනවා, වේදනාවට පත් වෙනවා, රෝගී වෙනවා. අපිට දැනෙන්න ඕනේ. අපි උදාහරණයකට අපි පවුලක් තුල ඉන්නවා කියනකොට විවාහක දෙන්නෙක් හිතන්නකෝ. ඒ දෙන්නට දැනෙන්න ඕනේ යාලා ජීවත් වෙනකොට ශාරීරිකව, මානසිකව ඈත්වීමක් වෙන්න පටන් ගන්නකොට යාලට ඒක පේනවා. යාලා ඒක දකිනවා. සමහර දෙන්න අතරේ කතා බහක් නැහැ. එතකොට යාලට දැනෙන්න ඕනේ අපි දෙන්න අතරේ යමක් වේගෙන යනවා. අන්න ඒ වෙලාවේ දෙන්න අතරේ කතා කරගන්න බැරි නම් අඩුම ගානේ ඒ දැනෙන මොහොතේම කෙනෙක්ගේ සහාය ගන්න එක වැදගත්. එහෙම නැත්නම් දෙමව්පියෝ විදිහට ඔබේ දරුවාගේ පුංචි වෙනසක් හරි ඔබට දැනෙන්න ඕනේ. ඒකට පවුල ඇතුලේ සංවේදී වීම හරි වැදගත්. මහත්යට දැනෙන්න ඕනේ නෝනගේ ජීවිතේ යම් වෙනසක් වේගෙන එනවා. නෝනට දැනෙන්න ඕනේ මහත්යගේ ජීවිතේ එයා වෙනදා වගේ නෙමෙයි දැන් කියන එක දැනෙන්න ඕනේ. එහෙම දැනෙන්න අපි පවුල ඇතුලේ සංවේදීව ජීවත් වෙන එක වැදගත්. දෙමව්පියන්ට දැනෙනවා දරුවෝ පිටියට වඩා දැන් වෙනස්. ඒ වෙනස කොයි අතරද යන්නේ? යාගේ මොන හරි ප්‍රශ්නයක්. අන්න එහෙම දැනෙනකොට දරුවෝ එක්ක කතා කරලා පුතේ වාට ප්‍රශ්නයක්ද, දුවේ වාට ප්‍රශ්නයක්ද, අම්මට තාත්තට කියන්න බැරි නම් කියන්න පුළුවන් කෙනෙක් ගාවට අන්න එහෙම අපි යමක් වෙනකොටම ආරම්භයේදී පුළුවන් තරම් අපිට දැනෙන්න ගන්න මොහොතේම පුළුවන් තරම් අපිට විසඳ ගන්න පුළුවන් නම් එහෙමයි. නැත්නම් අපි කෙනෙක් වෙතට යොමු කරන එක හරි වැදගත්. මොකද එහෙම නැතුව දැන් උදාහරණයකට මේ ළඟදී පෞල් ප්‍රශ්නයක් අරගෙන ඇත්තටම කෙනෙක් ආව කතා කරන්න. එයා විවාහ වෙලා දැන් අවුරුදු 15ක්. එයා මේ කියන කතන්දර ඔක්කොම පටන් ගන්නවා විවාහ වෙලා මාස ගානකින්. හිතන්නකෝ මාස 2-3 විවාහ ජීවිතයේ කතාව අවුරුදු 13ක් 15ක් ජීවත් වෙලා එයා කියනවා මං ඉවසගෙන හිටියා මොන එහෙම ඉඳලා අන්තිමේදී එයාව මානසික ශාරීරික ලෙඩෙක් බවට පත් කරලා අවසාන මොහොතේ තමයි එයා එන්නේ ජීවිතේ බෙදා ගන්න. ඉතින් ඒ වෙලාවට ටිකක් දුෂ්කරයි. බෑ කියලා නෙමෙයි කියන්නේ. අපිට ඕනම දෙයකට විකල්ප විසඳුම් තියෙනවා. නමුත් මම කියන්නේ ඒක තව පහසු වෙනවා. අපි ආරම්භයේම අපේ ජීවිතවල යම් වෙනස් වීම් වෙද්දී අපිට දැනෙද්දි මේක හිතකර නැහැ කියලා අපිට දැනෙද්දි ශරීරය වගේම මනසත් ලෙඩ වෙද්දී අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි ඇඟට ලෙඩක් ඇති අපි ගිහලා බෙහෙත් ගන්නවානේ. අන්න ඒ වගේ මනස ලෙඩ වෙනකොටත් අපි ලැජ්ජ වෙන්න ඕනේ. ඔයාට මට අපි හැමෝටම වෙන්න පුළුවන්. ඒ වෙලාවල් වලදී අපි ඒ අදාළ පුද්ගලයෙක් වෙත අනේක හරි වැදගත්. මොකද මම දකිනවා දැන් වෙනකොට මේ කියන අධිකාර්ය බහුල මේ සමාජ ආර්ථික ක්‍රමයේ ඇතුලේ මේ තාක්ෂණය එක්ක යන ගනුදෙනු ඇතුලේ අපි වෙනදටත් වඩා හරිම කියන්නේ ආතතියකින් ජීවත් වෙන්නේ. ඒ ආතතිය අපිට ශාරීරිකවත් මානසිකවත් හරියට රෝගී කරනවා. ඒ නිසා ඔබේ ජීවිතය ගැන ටිකක් හිතන්න. ඔබ ආදරය කරන අයගේ ජීවිතවලට මොකද වෙන්නේ කියලා ටිකක් අවධානයෙන් ඉන්න. අන්න එතකොට ඔබට අන්තිමනවා ඔබේ පවුල ඔබේ ජීවිතය සුවදායක තැනක් කරගත්තොත් ඔබත් ජීවිතේ විඳි
ඔබත් එක්ක ජීවිතේ බෙදා ගන්න ආදරය කරන ඒ හැමෝම ජීවිතේ සතුටින් ඉඳී. ඒ නිසා ඔබ වෙනුවෙන් ඔබේ පවුල වෙනුවෙන් හිතන්න අද දවසේ පුංචි වෙලාවක් හරි ගන්න. ඒක හරි වැදගත්. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය ලැබෙන්න කියලා, හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.